වෙනස්ම එකක්. ඒ කියන්නේ මේකේ පදරචකයා අපේ ජේෂ්ඨ ප්‍රවීණ සම්මානිත පදරචක බණ්ඩාර ඇහැලියගොඩ ශූරී. ඒ වගේම සංගීතවත්කරේ ප්‍රදීප් බෝගහවත්ත. අද දවසේ මේ සියලු ගීතවල සංගීත විඥානය සංයෝජනය වියමන ප්‍රදීප්ගේ ඒකට අභිමාණයෙන් ඒ ගැන සඳහන් කරන්න පුළුවන් දවසක්. අපි ගායනයට ආරාධනා කරන්නේ චන්දිමට. චන්දිම ද සිල්වා. ඔබටයි ආරාධනාව. චන්දිම ගැන පොඩි මතක් කිරීමක් කරනවා නම් නිරංජලා කමේ ලංකාවේ මහා දැවැන්ත ජාතික පුත්‍රයෙකුගේ පුත්‍රයෙක්. මේ තමයි මහාචාර්ය නන්දසේන රත්නපාලයන්ගේ ආදරණීය පුතණුවන්. යාචකයන් සමග ජීවත් වෙලා යාචකයන්ගේ දිවි පැවැත්ම පිළිබඳව මුල්ම පර්යේෂණ කෘතිය අපිට දුන්නේ මහාචාර්ය නන්දසේන රත්නපාලයන්. එක්තරා වකවානුවක ඉමහත් කතාබහට පාදක වෙච්ච කෘතියක්. චන්දිම ගැන කියනවා නම් කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. වසර 20ක ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම සයිටම් කැම්පස් එකේ විශ්වවිද්‍යාලයේ සේජිස් විශ්වවිද්‍යාලයේ සමාරම්භක පීඨාධිපති වශයෙන් කටයුතු කරපු ලාංකීය විද්වත් ජන සමාජයක් බිහි කරන්නට මුලින්ම කටයුතු කරපු පුරෝගාමී චරිතයක්. ඔහුත් විනෝදාස්වාදයේ සඳහා ප්‍රදීප් ළඟට ආවේ ගීත මුමුණක්. දහරක පිපිදිලෙන මල් පොකුරක දිනාවකට සම කරන්න ලොව කිසිවක් නෑ. කොයිදානිවන තුරු සෙවනක හමාය දෙන මඳ පවනක හිතේ රඳන සිසිල සුවය වෙන කොයිවත් නෑ. ගලා හැලෙන දිය දහරක පිපිදිලෙන මල් පොකුරක දිනාවකට සම කරන්න ලොව කිසිවක් නෑ. කොයිදානිවන තුරු සෙවනක හමාය දෙන මඳ පවනක හිතේ රඳන සිසිල සුවය වෙන කොයිවත් නෑ. වලාමෙදින් සඳ එබේවි මහ පොළවට නෙත් හෙලාවි. සඳේලිය දිදුලන්නේ සඳ මතු පිට නොවේ. නිරු කිරණට පෙම්බඳීවි වෙති විහිදා සිනාවේවි. මලේ සුවඳ පැතිරෙන්නේ මල වට කර නොවේ. ගලා හැලෙන දිය දහරක පිපිදිලෙන මල් පොකුරක දිනාවකට සම කරන්න ලොව කිසිවක් නෑ. කොයිදානිවන තුරු සෙවනක හමාය දෙන මඳ පවනක හිතේ රඳන සිසිල සුවය වෙන කොයිවත් නෑ. ගීත හඬ ඇසේවි ගහකොළ මල් පලදරාවි. නෙතට සුවය හිතට සතුට කිසි අඩුවක් නෑ. සොබා සොඳුරු සිරිමැවේවි සදා කල්ම හිත නිවේවි. උපන් බිමට වැඩිය රටක් වෙන කොහෙවත් නෑ. ගලා හැලෙන දිය දහරක පිපිදිලෙන මල් පොකුරක දිනාවකට සම කරන්න ලොව කිසිවක් නෑ. කොයිදානිවන තුරු සෙවනක හමාය දෙන මඳ පවනක හිතේ රඳන සිසිල සුවය වෙන කොයිවත් නෑ. ගලා
හැලෙන දියදහරක පිපීදිලෙන මල් පොකුරක හිනාවකට සම කරන්න ලොව කිසිවක් නෑ විඩානිවන තුරු සෙවනක හමායදෙන මඳ පවනක හිතේ රඳන සිසිල සුවය වෙන කොහෙවත් නෑ